හෙලෝ යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ AliExpress එකෙන් ටැක්ස් එකක් ගෙවලා ඕඩර් කරන්න නැතුව Alibaba ගෙන් කොහොමද ටැක්ස් එකකුත් නැතුව ෆ්‍රී shipping හරහාම items ඕඩර් කරන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද simple step දෙක තුනකින් ඉක්මනින්ම Alibaba එකෙන් ෆ්‍රී shipping තියෙන item එකක් select කරගෙන ඒක ලංකාවට ඩෙලිවර් කරගන්න ඕඩර් එකක් ප්ලේස් කරගන්නේ කොහොමද නැත්නම් අන්පේඩ් එකක් දාගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී ඔයාලට ඩිරෙක්ට්ම කතා කරනවා. හරි යාළුවනේ අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් මේ වගේ වීඩියෝස් තවස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකකුත් දාන්න යාළුවනේ. හරි යාළුවනේ අපි දැන් බලමු කොහොමද මේ Alibaba app එක download කරලා free shipping order එකක් place කරගන්නේ කියලා. ඉතින් මම ඉක්මනින්ම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ free shipping order එක place කරගන්න කියලා. පොඩි process එකක් තියෙන්නේ. ඉතින් මම Play Store එකට යනවා මේ විදිහට. Play Store එක search කරගන්නවා Alibaba කියලා. ඉතින් Alibaba කියලා search කරාට පස්සේ ඔයාලට මේ විදිහට app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊළඟට මෙතන ඔයාලා app එක install කරලා නැත්නම් මෙතන install option එක තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට open කරගන්න පුළුවන් මෙතනින්. ඊළඟට යාළුවනේ මම මේක open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ මම කලින් log වෙලා තියෙන හින්දා මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් මගේ account එක තියෙනවා මේ විදිහට. ඉතින් යාළුවනේ ඔයාලා කලින් log වෙලා නැත්නම් ඔයාලට login pop-up එකක් එනවා. ඉතින් එතනදී ඔයාලා sign up හෝ login වෙන්න පුළුවන්. ඔයාලට බලන account එකක් තියෙනවා නම් කලින් orders දාලා නැති account එකක් තියෙනවා නම් ඒ account එක මෙතන log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට sign up option එකේ ඔයාලගේ email එක දීලා email එක verify කරගෙන log වෙන්න පුළුවන්. ඉතින් මම ඒක මෙතනදී කියන්න යන්නේ නැහැ. ඒක පහසු වැඩක් හින්දා. ඊළඟට යාළුවනේ මම ඉස්සෙල්ලාම පෙන්නනවා ඔයාලට order එක place කරගන්න විදිය. මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නනවා toy item එකක් මේ free shipping හරහා ගෙන්න ගන්න පුළුවන්ද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා search check කරාට පස්සේ search results එන විදිය. ඉතින් යාළුවනේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ filters tab එකක් තියෙනවා. ඒ filter tab එකේ ඔයාලා free shipping කියන option එක click කර ගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා toys වලින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් free shipping දෙන ඒවා. ඒ වගේම තමයි මේ මෙතන තියෙන එකෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ හරියෙන් 5 day dispatch කියලා. ඉතින් 5 day dispatch කියන්නේ ඒගොල්ලෝ දවස් 5ක් ඇතුළත අපේ order එක ship කරනවා. ඉතින් මේ විදිහට ඊට උඩින් බලා ගන්න පුළුවන් ඔයාලට minimum order quantity එක. ඉතින් minimum order quantity එක මේකේ 10 pieces තියෙන්නේ. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් 10 pieces කියලා තියෙනවා. ඉතින් 10 pieces කියන්නේ ඔයාලා ආපු කෑලි 10ක් ගන්න ඕනේ මේකෙන් ගන්නවා නම්. ඉතින් Alibaba කියන්නේ wholesale website එක නිසා minimum order quantity එකක් දෙනවා ගොඩක් අඩුයි. ඉතින් එකක් දෙන එකක් බලලා අපි order එකක් දාගමු. ඉතින් යාළුවනේ ඊළඟට මම මෙහෙම පල්ලහට බලාගෙන යනවා. ඉතින් මෙතන තියෙනවා මේ බෙයා කෙනෙක්. ඉතින් මම මේක ක්ලික් කරලා බලනවා මේක order කරගන්න පුළුවන්ද කියලා. ඉතින් යාළුවනේ මෙතන variations ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ price එක බලා ගන්න පුළුවන් මෙතන එක item එකක් order කරද්දි කොහොමද price යන්නේ? item 100කට 100ත් 500ත් අතර කොහොමද price යන්නේ? item 500කට වැඩිය කොහොමද price යන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙතන බලා ගන්න පුළුවන් delivery option එක free shipping තියෙනවා. guaranteed delivery තියෙන්නේ පෙබරවාරි 3ට කලින්. ඉතින් පෙබරවාරි 3ට කලින් එනවා කියලා තමයි මේකේ තියෙන්නේ. ඉතින් යාළුවනේ ඊළඟට මෙතනදී ඔයාලට කෙලින්ම තියෙන start order එක දෙන්න. ඉතින් start order එක දුන්නාට පස්සේ මෙතන තියෙන පළස් 4ක් variation 4කින්. ඉතින් මේ variation එක ඔයාලට ටික් කරලා මෙතන plus icon එකකින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දාලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් sub total එක. ඉතින් මේ විදිහට sub total එක බලවට පස්සේ ඔයාලට මෙතන සම්පූර්ණ order value එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මෙතනින් start order click කරනවා. ඉතින් ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ total order value එක තියෙන්නේ 0.82 ඩොලර්ස්. ඉතින් මේක සාමාන්‍යයෙන් රුපියල් 283ක් වගේ තමයි price වෙන්නේ. ඉතින් අපි බලමු මේක payment එක දාලා. ඉතින් මම ඔයාලට address එක fill කරගන්නම්. හරි යාළුවනේ මම මෙහෙම address එක fill කරගත්තා. ඊට පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ card එක add කරගන්න. ඉතින් යාළුවනේ මම මෙතන add new card option එකට ගිහිල්ලා card එක add කරගන්න ඉක්මනට. ඉතින් යාළුවනේ මෙතන ඔයාලා fill කරගන්න ඕනි details ටික card එකේ. හරි යාළුවනේ මම card එකත් add කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් pay now option එක. ඉතින් මම pay now option එක click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් payment එක process වෙනවා. ඉතින් මම මේකට දීලා තියෙන unpaid එකක් දා ගන්න ඕන හින්දා balance එකක් නැති bank card එකක්. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ unpaid එක වැටිලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් unpaid එක වැටලාද නැද්ද කියලා හරියටම.
ඔයාලට බලන්න පුළුවන් my orders වලට ගියාට පස්සේ මෙතන තියෙනවා unpaid එක අපේ වැඩිලා තියෙනවා. ඉතින් මෙතනින් payment එක කරාට පස්සේ order එක successful වෙනවා. ඉතින් යාළුවනේ මෙතන කියන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඉතින් ගොඩාක් ship කරන sellersලා එක item එකක් ship කරද්දී අපි එක order එකක් දැම්මට පස්සේ එක item එකක් විතරක් දාලා free shipping හරහා orders දැම්මට පස්සේ එයාලා සමහරු මේ orders cancel කරලා දානවා. ඒ නිසා order එක cancel වෙන risk එක අඩු කරගන්න ඔයාලට පුළුවන් seller ට direct message එකක් දාලා seller එකෙන් අහන්න ඔයාලා එක item එකක් ශ්‍රී ලංකාවට ship කරනවද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට message එක දාන්න question එක අවශ්‍ය නම් ඔයාලා comment එකක් දාලා තියෙන මම එකක් දාලා තියන්නම්. ඉතින් direct chat එක හරහා ඔයාලට ඒක confirm කරගන්න පුළුවන් ඒ විදිහට අහලා. ඉතින් යාළුවනේ ඔයාලට මේ විදිහට free shipping හරහා order කරගන්න පුළුවන් ඔයාලගේ account එකෙන් දාන first order එක විතරයි. ඉතින් ඔයාලට accounts මාරු කර කර use කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට accounts අලුතෙන් හදලා create කරලා new accounts වලින් යන්න පුළුවන් හැකියාව තියෙනවා දැනට. ඉතින් තාම එහෙම ප්‍රශ්නයක් කළා නැහැ trace වෙන්නේ නැහැ AliExpress එකේ වගේ මේ security checkups ගොඩක් දුරට මේකේ system එක අඩුයි. ඒකේ හින්දා දැනට පුළුවන් මේ විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව orders ටික place කරගන්න. හරි යාළුවනේ අන්න මේ විදිහට ඔයාලට පුළුවන් Alibaba එක හරහා free shipping items order කරගන්න. ඉතින් unpaid දාගන්නත් ඒ විදිහටම පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේ videos තවත් බලන්න මගේ channel එකට ඇතුළේ ඉන්න කියලා ඉල්ලනවා. තවත් වීඩියෝ එකකින් හමු අපි.